ආයිබෝවන් සුබ රාත්‍රියක් ආදරණීය යාළුවන් සියලු දෙනාට වෙතින් විශේෂ පණිවිඩයක් අරගෙන ආවා. වීඩියෝ එකට යන්න කලින් ගෘහ සේවිකාවන් සහ රියදුරන් ඔබගේ විශේෂ වැදගත් අවධානයට මොකද මෙන්න මේ පාරවල් වල අද ළමයි එක්ක ගෘහ සේවිකාවන් යනවා. ගිරිගියන් ගන්න අර චොකලට් ටොෆි චොකලට් බෙදාරනවා ඒව ගන්න. ඒ වගේම රියදුරු මහත්තුරුන් ඔබ පාරවල් වල යද්දි වේගය පුළුවන් නම් උපරිම 20 අවම ස්පීඩ් එක 30 තියාගන්න. නේවාසික ප්‍රදේශවල වල වේගය නම් වැඩි කරන්න එපා. ළමුන් එක්ක යද්දි පුළුවන් තරම් පරිස්සමෙන් පාරවල් වල යන ගෘහ සේවිකාවන්. ඒ වගේම රියදුරනුත් වේගය අඩු කරගන්න. ඉතින් ඒ වගේම මෙන්න කියන විලාව 19:11 කියන්නේ 7:11යි. හරිද? 7:11යි විලාව 7:12යි මෙන්න තාමත් වැඩ නෝම්බි මේ කියන්නේ මම එතනින් ආයි ගිහිල්ලා ජබ්‍රියාවල ගියානේ අද එම්බසියට ගියානේ ගිහිල්ලා ඔක්කොම ඉවර කරලා මෙන්න මට ලැබුණා අද පාර්සල් 25ක් පාර්සල් 25ක් කියන්නේ ගෙවල් 25ක් ගෙවල් 25ම තියෙන්නේ මන්තකා 25ක කියන්නේ ප්‍රදේශ 25ක තියෙනවා. එතකොට ඒ ප්‍රදේශ සියලුම ප්‍රදේශයට යන්න ඕනේ මේ ටික බෙදා හරින්න. එතකොට ඒ ටික බෙදා හරලා ඉවර කරලා තමයි ඊට පස්සේ ගෙදරට යන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා පාර්සල් එක. ඉතින් අනිත් පැත්තෙන් බලනකොට එහි පැත්තත් තියෙනවා පාර්සල් එක පිටිපස්සෙත් තියෙනවා පාර්සල් ටික. ඉතින් මේ ටික ඔක්කොම එක එක ගෙවල් ගාන එක එක මන්තකා ගාන ගිහින් දෙන්න ඕනේ. ගිහින් දීලා ඉවර කරලා ඊට පස්සේ තමයි ඉතින් ගෙදර යන්න ඕනේ. ඉතින් කොහොමවත් අද දිනේදී එම්බසියට ගියා. ඉතින් ඔයාලා වෙනින් ඉහළතම අපිට පුළුවන් සියලුම තොරතුරු ටික අපි තානාපතිතුමාට ලබා දුන්නා. මොකද ඕගොල්ලන්ට හුඟක් ප්‍රශ්නවල් තියෙනවා. ඔබ දන්නවා ඉතින් මේ රටේ හුඟක් ප්‍රශ්නවල් වලට මුහුණ දෙනවා අපේ මිනිස්සු. එතකොට ඒ ප්‍රශ්නවල් ගැන අනිවාර්යෙන් අපේ ගරු තානාපතිතුමා ලක්ෂිත රත්නායක මහත්මයාත් එක්ක කතා කරන්න අපිට ලැබුණේ මේ කවුද මේ නිලන්ත සහෝදරයා තමයි ඒක ලෑස්ති කරේ. නිලන්තට ලැබිලා තියෙන්නේ පෑ භාගයයි. 3 ඉඳලා 3:00 වෙනකන් තමයි පෑ ගාණක් ලැබුණේ. නමුත් අපිට 3 ඉඳලා 5:00 වෙනකම් වෙලාව දුන්නා. ඉතින් අපේ කතාව දිග වුණා. ඒ හේතුව තමයි අපේ ප්‍රශ්න. අපිට ඒත් මදි තවත් ඕනනම් තවත් විස්තර අපිට පුළුවන් විදිහට සියලු දේම කියලා දුන්නා. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා තානාපති කාලේට අදටත් ටෙලිෆෝන් එකක් දුරකථනයක් ඇතුළට අරගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන විශේෂයෙන්ම කතා කරා. මොනහරි සාක්ෂියක් තියෙනවා නම් මිනිස්සු මොනහරි දෙනවත් කරන්න තියෙනවා නම් ආයතනයේට මොනහරි දෙනුම් දෙන්න තියෙනවා නම් ඒ සියලු දේටම ෆෝන් එක ඇතුළට අරගෙන යන්න ඕනේ. නමුත් ඒව අරගෙන යන්න දෙන්නේ නැහැ. ඒවට අදාළ නිලධාරීන් බලධාරීන් ඒකට අනිවාර්යෙන් නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අදාළ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න ෆෝන් එක එළියට ගන්න. ඊට අමතරව කෝල් එකක් ආවත් හදිසියෙන් ගෙදරින් බාබා මාමා කෝල් ගත්තත් විස්තරය කියන්න කෝල් එකක් තියෙනවා. ඒකට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒ ආයතනයට ගරු කරන විදිහට ඔයාලත් හැසිරෙන්න ඕනේ කියන එක අපි ඔතනදී නීතියක් විදිහට ඒගොල්ලන් මොනවාරි අනවශ්‍ය විදිහට ඡායාරූප වීඩියෝ ප්‍රතිගත කිරීම ඒවා තහනම් ඒකට දඩයක් අය කරන විට යොමු කරලා තියෙනවා. මොකද ඒක අනවශ්‍ය විදිහ නා. ඇත්තට මේක ඉතින් අසාධාරණයක් නම් ඒකට සාධාරණයක් තානාපතිතුමා විසින් ලබා දෙනවා කියන එකත් ඔතනින් පොරොන්දු වුණා. ඉතින් ඒ වගේම තමයි අපේ නිවාඩුවට උපගෙන නිවාඩුවගෙන ගෘහ සේවිකාවන් බදවා ගැනීමේදී තියෙන ප්‍රශ්න ගැන පුහුණු වීම ගැන මේ රටවල් වල තියෙන ප්‍රශ්න ගැන හදිසි අංකයක් විශේෂයෙන්ම මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතා බරපතල ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙවල් වලින් එළියට දැම්මා නම් එහෙම අවස්ථාවේදී එක එක ව්‍යාපාරිකයන් ජාවාරම් කරුවන් ගාව අපේ මිනිස්සු අහුවෙන්නේ නැතුව අපේ මිනිසුන්ව බේරන්න මෙම ආයතනවල ටික අනිවාර්යෙන් විශේෂයෙන්ම අංශවල ටික මේකට හරි පිළිතුරක් ලබා දෙන්න ඕනේ කියන එක අපි ඉල්ලීමක් කරා. ඒ අනුව අපේ එම්බසි හරහා හදිස්සි ඇමතුම් සේවාව ලබා දීමට කටයුතු කරන්න ඕනේ කියලාත් ඉතින් ඉල්ලීමක් කරා. ඉතින් ඒ වගේම එතුමා පුද්ගලිකව තමන්ගේ අදහස තමන්ට තියෙන ප්‍රශ්න මේ සමාජය තුළ සමාජයට තියෙන ප්‍රශ්න කොයිටටේ සේවය කරන සේවිකාව සේවකයන්ට තියෙන ප්‍රශ්න ඒ පිළිබඳව යම් කිසි මොන තොරතුරු තිබුණත් ඉක්මනින්ම ෂණිකව අපිට ලබා දෙන්න කියලා කටයුතු කරන්න කිව්වා. ඒ වගේම තමයි එතුමා එයාගේ දුරකථන අංකය සහ එයාගේ කාඩ් එකක් දුන්න ඕනෙම වෙලාවක එතුමාව හම්බ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම ඒ සියලු දේටම පුළුවන් සහතික අපි ගාව තියෙනවා. ඒ සියලු දේම අපි අනිවාර්යෙන් ඔබට කටයුතු කරලා දෙනවා කියලා අපිට පොරොන්දු වුණා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා එතුමාත් ඉතින් අවුරුදු ගණනාවක් මෙරටේ සේවය කරලා තියෙනවා. ඉතින් පාස්පෝර්ට් ප්‍රමාදය පිළිබඳව එතුමා පහුගිය දවස්වලත්
ඒ ගැන කටයුතු කරලා තියෙනවා කිව්වා. ඉතින් ඒ වගේම තමයි තවත් හුඟක් ප්‍රශ්නවල් ගැන අපි කතා කරා. අනිවාර්යෙන් අපේ සියලුම ප්‍රශ්නවල් වලට ඉක්මනින්ම මෙදිහත් වෙනවා කිව්වා. ඒ වගේම අදාළ ආයතනය ඇතුළ එම්බසි ඇතුළ කාටවත් කවුරුවත් නැමෙන්න නැහැ. ආයතන නිලධාරියෙක් හැටියට තමන්ගේ රාජකාරිය හරියට විය යුතු සියලු දේම හරියට කරලා දෙන්න ඕනේ. ඒ දෙයට මම පොරොන්දු වෙනවා ඒ සියලු දේම හරි ගස්සලා දෙනවා කියන ඒ පොරොන්දුවත් අපිට ලබා දුන්නා. ඉතින් ඒ වගේම ගොඩාක් ස්තුතියි අධිකරු තානාපතිතුමා ලක්ෂිත රත්නායක මහත්මයාට, ඒ වගේම අනිත් තානාපති නිලධාරීන්ටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපි ගෞරවයෙන් සැලකුවාට ගොඩාක් ස්තුතියි. ඉතින් මින් ඉදිරියට සියලුම ප්‍රශ්නවල වලටත් ඒගොල්ලන් මෙදිහත් වෙනවා අපිත් එක්ක අනිවාර්යෙන්. එහෙනම් ජය වේවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් දෙවි පීඨයි.